choose person for this session. He graduated with Bachelor of Science from the University of Peradeniya, and he is a reader of a diploma in business planning and labor law, and also an experienced Adobe Illustrator instructor. So we are thrilled to have you with us today to share your knowledge and inspire our participants to explore the designer within themselves. Let's give a big virtual round of your hands to Mr. Dinusha Gunaratna and a warm Rotaract welcome as he begins today's session. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඔයාලා අද එකතු වෙලා ඉන්නේ Adobe Illustrator online workshop session එකත් එක්ක. අද මම ඔයාලට කියලා දෙන්නම් මේ software එක පාවිච්චි කරලා design එකක් පැහැදිලිව කරගන්න විදිය ඊටාම සරල විදිහට. ඒ වගේම මේ අවස්ථාව මට ලබා දීපු රුහුණ විශ්වවිද්‍යාලයේ රොටරැක් ක්ලබ් එකට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔයාලා වගේ ඔඩියන්ස් එකකට මට කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධ. හරි, අද මම මේ විදිහට තමයි arrangement එක කරගෙන තියෙන්නේ මගේ session එකේ. introduction presentation එකට විනාඩි 20ක් Adobe Illustrator tools සහ technique ඉගෙන ගන්න විනාඩි 30ක් ඊළඟට designer කෙනෙක්ට අවශ්‍ය වෙනවා resources. මේ resources කොහොමද හොයාගන්නේ කියලා ඉන්ටර්නෙට් එකෙන් මම කියලා දෙනවා විනාඩි 15කින් වගේ කාලයකින්. ඊළඟට අපි ඉගෙන ගත්ත දේවල් ආපහු මතක් වෙන්න රිවයිස් වෙන්න අපි සාම්පල් ප්‍රොජෙක්ට් එකක් කරනවා. ඊළඟට අපි අන්තිම විනාඩි 10 දී Q&A session එකකින් කතා කරමු. ඔයාලට software එක සහ ඒ අදාළ මොන හරි දෙයක් clarification එකක් කරගන්න අවශ්‍යයි නම්. හරි, රොටරැක් ක්ලබ් එකෙන් කියපු විදිහටම මම පෙරදින විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. මගේ ප්‍රථම උපාධිය ඒකෙන් ලබා ගත්තා. ඊළඟට මම graphic designer කෙනෙක් සහ web designer කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම Fiverr freelancer කෙනෙක් විදිහටත් වැඩ කරනවා. මම Illustrator software එක අවුරුදු 7ක් විතර මම software එකත් එක්ක ඉඳලා තිනවා සහ ලංකාවේ වගේම foreign client ලයික්කත් මම වැඩ කරලා තිනවා freelancer කෙනෙක් විදිහට වැඩ කරන කාලෙදී. මේ තියෙන්නේ මම කරපු ඩිසයින් කිහිපයක් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ ඩිසයින් ඔක්කොම කරලා තියෙන්නේ Adobe Illustrator වලින්. මේ තියෙන්නේ package designing. ඊළඟට newsletters තියෙනවා. t-shirt design. logo design. මේ විදිහට අපිට මේ විදිහට අපිට ගොඩාක් නිර්මාණ මේ software එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. කවුරු හරි Illustrator කලින් පාවිච්චි කරලා ඩිසයින් එකක් කරලා තියෙනවද කියලා මට චුට්ටක් chat එකේ message එකක් දාන්න. ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. කවුරු හරි ඉන්නවද? හරි, අපි බලමු මේ Adobe Illustrator කියන්නේ software එක කියන්නේ මොන වගේ software එකක්ද කියලා. Adobe Illustrator is a graphic design software made by Adobe. මේ Adobe Illustrator කියන software එක
Adobe සමාගම විසින් තමයි නිර්මාණය කරේ එක graphic design software එකක්. It is used to create vector graphics that can be scaled to any size without losing quality. මෙන්න මේ point එක තමයි ගොඩක්ම මේ වැදගත් වෙන්නේ අතරම මේ Illustrator ගැන කතා කරද්දී. මේ software එකේදී මේ design size එක වැඩි කරාට quality එක drop වෙන්නේ නැහැ. අන්න ඒ දේ තමයි මේ අපේ Illustrator software එකේදී ගොඩක්ම වැදගත් වෙන්නේ මේ අනිත් software එක compare කරද්දී. හරි අපි history එක ගැනත් බලමු software එකේ කොහොමද මේ Adobe Illustrator කියන software එක අපි මෙච්චර කාලයක් ඉස්සරහට ආවේ කියලා. Adobe Illustrator is the oldest program in Adobe Creative Cloud. මේ Adobe Creative Cloud කියන එකේ oldestම program එක. පරණම program එක තමයි Adobe Illustrator කියන්නේ. දැන් එතකොට මෙන්න මෙතන මම mention කරලා තියෙනවා Adobe Creative Cloud කියන්නේ මොකක්ද කියලා. වර්ෂ 2013 දී Adobe තීරණය කරනවා මේ එක software එකක් තමන්ගේ කස්ටමර්ට දෙන්න නැතුව software collection එකක් විදිහට මේක කස්ටමර්ට දෙන්න. ඒකට තමයි Adobe Creative Cloud කියන්නේ. එතකොට මේ Creative Cloud එකේ විවිධාකාර softwares බලා ගන්න පුළුවන් එක purpose වලට. දැන් අපි කතා කරන්නේ මෙන්න මේ Illustrator කියන software එක ගැන. ඊළඟට Photoshop, Premiere Pro, Adobe XD ඒ විදිහට ගොඩාක් මේ softwares වලින් වැඩ ගන්න පුළුවන්. Audition හරි මේ විදිහට තමයි මේ එතනදිත් පැරණිම software එක තමයි Adobe Illustrator කියන්නේ. එතකොට මෙන්න මෙතන තියෙනවා 1987 දී. ඒ කියන්නේ පළවෙනි logo එක Adobe Illustrator වල පළවෙනි logo එක තමයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා අපි දැන් වර්තමානයේ පාවිච්චි කරන අපිට බලා ගන්න පුළුවන් logo එක. ඊළඟට it was made in 1987 by a company called Adobe, started by John Warnock and Charles Geschock in 1982. එතකොට මෙන්න මේ පුද්ගලයෝ දෙන්න තමයි Adobe ආයතනය ආරම්භ කරේ 1982. 1982 දී ආරම්භ කළා 1987 දී මේ software එක යාලා ලෝකෙට බෙදලා දෙනවා. ඊළඟට Illustrator was first made for Apple computers. Apple computers වල තමයි මේ software එක මුලින්ම ඒගොල්ලෝ දුන්නේ. It's a special pen tool made it easy to draw nice curves. මේ nice curves ඒ කියන්නේ මේ pen tool එකේ තියෙන පහසුකම තමයි මේ software එකේ තියෙන විශේෂත්වය කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. Later Adobe made it work on Windows computers too. ඒ කියන්නේ එයාලා Apple computers වලට මුලින්ම මේ පහසුකම දුන්නට පස්සේ Windows computers වලටත් මේ software එක අපිට දීලා තියෙනවා. දැන් අපි වර්තමානයේ පාවිච්චි කරන්නේ ගොඩක්ම අපි Apple computers ගොඩක් අයට නැහැනේ. දැන් Windows computer තමයි ගොඩක් අයට තියෙන අපි operating system එක විදිහට. ඒතකොට .exe මේක තමයි Windows program වල software එකේ file format එක. මෙන්න මේ .exe කියන file format එකෙන් අපිට දැන් Adobe ලබා දීලා තිනවා අපේ වැඩ ටික කරගෙන යන්න. හරි. ඊළඟට most popular vector graphic softwares. දැන් අපි කතා කරන්නේ Adobe Illustrator ගැන. නමුත් ලෝකයේ තවත් මේ විදිහට vector graphic softwares තියෙනවා පාවිච්චි කරන්නේ. Adobe Illustrator, ඊළඟට Corel Draw, ඊළඟට Inkscape. Adobe Illustrator තමයි අතරම industry standard එක කියලා කියන්නේ. Industry standard කියන්නේ අතරම අපේ industry එකේ මේ graphic design industry එකේ vector graphic වල Illustrator තමයි උඩින්ම තියෙන්නේ. ඒකයි අපි industry standard කියලා කියන්නේ. ඒකයි අතරම මේ Illustrator ඉගෙන ගන්න එකේ වටිනාකම තියෙන්නේ.
ඊළඟට කොරල් ඩ්‍රෝ තියෙනවා. කොරල් ඩ්‍රෝත් ඇත්තටම ගොඩක් පාවිච්චි කරනවා. නමුත් ඉස්සර තමයි කොරල් ඩ්‍රෝ ගොඩක්ම පාවිච්චි කරේ. නමුත් දැන් ඉලස්ට්‍රේටර් තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. ඉන්කි ස්පේස් තියෙනවා. ඉන්කි ස්පේස් ගොඩක් ජනප්‍රිය නැහැ. ඒක ඕපන් සෝස් software එකක්. අපි ඕපන් සෝස් කියලා කියන්නේ මේක ෆ්‍රී අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් Adobe Illustrator, Corel Draw වගේ softwares අපිට සල්ලි දීලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. නමුත් Inkscape open source software එකක්. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී. හරි. අපි බලමු දැන් වාගේ කම්පියුටර් එකේ මේ software එක රන් කරන්න පුළුවන්ද කියලා අපි බලමු. දැන් හිතන්න කෙනෙක්ට මේ software එක රන් කරන්න කෙනෙක් PC එකක් ගන්නවා කියලා. එහෙම නැත්නම් laptop එකක්. එයාගේ කම්පියුටර් එකේ තියෙන්න ඕනේ minimum system requirement එකක්. අන්න ඒක තමයි මේ මම මෙන්ෂන් කරලා තියෙන්නේ. අපේ operating system එක Windows 10 එහෙම නැත්නම් දැන් Windows 11 තියෙනවා. Windows 11 තියෙන්න ඕනේ. ඊළඟට CPU එක Core i5 8 Gen හෝ නිවර් වෙන්න ඕනේ. ඒ කියන්නේ i5 කම්පියුටර් එකක් හරි ඊට වැඩි කම්පියුටර් එකක් හරි i7 එකක් වගේ නම් ඉතා හොඳයි මේ වැඩේට. ඊළඟට RAM එක 8GB මිනිමම් වෙන්න ඕනේ. අපි 8GB වලට වැඩියෙන් තියනවා හොඳයි. නමුත් අඩුම තරමේ 8GB වත් තියෙන්න ඕනේ අපිට වැඩ ටික කරගන්න. ඊළඟට hard disk storage. hard disk storage එක at least 2GB. සාමාන්‍ය මේ software එක අපි crack version එකක් ගත්තත් GB 1.5ක් විතර වෙනවා. එතකොට ඒකයි මේ කියන්නේ at least 2GB වත් hard disk එකේ storage එක තියෙන්න ඕනේ කියලා. හරි. vector versus raster. දැන් අපේ Illustrator software එකේ තියෙන අපි ප්‍රධාන වෙනසනේ මේ vector graphic නිර්මාණය කිරීම කියන්නේ. එතකොට vector graphic නිර්මාණය කිරීමේදී අපිට ඒත් එක්කම raster graphic කියන්නේ මොකක්ද කියලා idea එකක් තියෙන්න ඕනේ. raster graphic සහ vector graphic පැහැදිලිව තේරුම් ගන්න මම මෙන්න මේ විදිහට Photoshop open කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මේ image එක zoom කරගෙන යනවා. මේ විදිහට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද මේ තියෙන්නේ? මේ තියෙන්නේ pixel. මේ pixel වලින් තමයි මේ image එක ඇත්තටම නිර්මාණය වෙලා තියෙන්නේ. මේ හතරස් කොටුවක් තියෙන්නේ. මේ එකක් තමයි pixel එකක් කියන්නේ. එතකොට මේ වගේ pixel අති විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි මෙන්න මේ image එක නිර්මාණය වෙලා තියෙන්නේ. දැක්කද? එතකොට මේ හැම pixel එකටම value එකක් තියෙනවා. ඒ value එක මේ color එකක් විදිහට තමයි මෙතන මේ RGB color කියලා තියෙන මෙතන බලා ගන්න පුළුවන්. RGB. හරි. එතකොට ඒ values තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඊළඟට අපි යමු Illustrator වලට. හරි. දැන් මේ අර අපි Photoshop වල open කරපු image එකේම Illustrator version එක තමයි මේ තියෙන්නේ. දැන් මේකේ අපි zoom කරලා බැලුවොත් අපිට මොකද වෙනස? අපිට මේකේ pixel බලා ගන්න බෑ. ඒ කියන්නේ මේ Adobe Illustrator software එකේ pixel කියන concept එක නැහැ. එතකොට මේ pixel කියන concept එක නැත්තම් ඇත්තටම කොහොමද මෙයාගේ data ගබඩා වෙන්නේ? මෙයාගේ data ගබඩා වෙන්නේ ඇත්තටම mathematical formula එකක. දැන් අපි පොඩි කාලේ සාමාන්‍යයෙන් 11 වසරේදී වගේ අපි මේ
මතක ඇති අපි අඳිනවනේ y සමානයි mx y සමානයි mx ධන c ඒ විදිහ ප්‍රස්ථාර. එතකොට මේ ඉලස්ට්‍රේටර් වල මේ අපි අඳින data ගබඩා වෙන්නේ mathematical formula එකක් විදියට. ඔන්න ඕක තමයි මේ ඉලස්ට්‍රේටර් වලයි Photoshop වලයි තියෙන වෙනස. ඇතරම vector data සහ raster data වල වෙනස තමයි ඔන්න ඕක. ඕක පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ. මොකද හැමෝටම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මේ Photoshop වලින් කරන්න පුළුවන් ද Illustrator වලින් කරන්නේ? එහෙම ඇයි මේ කරන්න බැරිද? එහෙම නෑ මේ Illustrator කියන්නේ 100% vector graphic software එක. Photoshop ගත්තොත් එහෙම Photoshop වල 99%ක්ම තියෙන්නේ raster graphic. නමුත් අපි text type කරද්දි සහ shape වලදී එයා අපිට දෙන්නේ vector format එක. additional දෙයක් මම කිව්වේ ඒකත් මතක තියාගන්න. Photoshop වලදී 99%ක්ම raster graphic තමයි තියෙන්නේ. raster data type එක තමයි තියෙන්නේ. text සහ shape වලට විතරක් එයා vector data format එක ඇඩ් කරගන්න. මොකද අපි ඩිසයින් එකක් කරද්දී අපිට ටෙක්ස්ට් එක සහ ෂේප් එක සයිස් එක අප් කරගන්න ඕන නිසා. හරි. හරි මං හිතනවා ඔයාට මේ වෙක්ටර් ග්‍රැෆික්ස් සහ raster graphic කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව තේරෙන්නේ නැති කියලා අපි Illustrator software එකේ වැඩ කරමු. එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා vector data සහ raster data වල වෙනස. vector data කියන්නේ අතරම mathematical representation එකක්. sorry. මෙතනදී කියනවා made of anchor points connected by path. anchor points connect වෙලා තමයි path එකක් හැදලා තමයි මේ vector data හැදෙන්නේ. අතරම මේ vector data කියන දේ point එකක් path එකක් සහ shape එකක් තමයි මේ vector data ගබඩා වෙන්නේ. point එකක් විදිහට path එකක් විදිහට සහ shape එකක් විදිහට. ඔයාලා කවුරු හරි මෙතන ඉන්න කට්ටිය කැම්පස් එකේ මේ GIS වගේ software එකක් පාවිච්චි කරනවා නම් ArcGIS වගේ ඒ software වලත් පාවිච්චි වෙන්නේ vector data. මොකද අපි map design කරද්දී ගොඩක්ම අවශ්‍ය වෙනවා මේ raster data පාවිච්චි කරන්න බෑනේ. ඒකට scale එක up කරද්දී අපැහැදිලි වෙනවනේ. ඒකට ඒක නිසා ඒ වගේ software වලත් පාවිච්චි කරන්නේ vector data. File size remaining small regardless of scale or zoom level. මේ අර මං කලින් කියපු කතන්දරේ අපි කොච්චර ස්කේල් එක අප් කරත් මේකේ quality එක අඩු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ෆයිල් සයිස් එක වැඩි වෙනවා. නමුත් අර ගොඩාක් වැඩි වෙන්නේ නැහැ. ඒක තමයි මේ මෙතනින් කියන්නේ. each shape is defined by formula. එතකොට අර මං කලින් කිව්වා වගේ මේ point එකක්, line එකක් සහ shape එකක් කියන මේ points තුනම formulas වල තමයි data ගබඩා වෙන්නේ. හරි අපි යමු raster data වලට. එතකොට raster data කියන්නේ pixel representation එකක් කියලා මම ඔයාලට පෙන්නුවා. මෙතනදී තියෙනවා made of a grid of pixel. ඒ කියන්නේ pixel grid එකක් විදිහට arrange වෙලා තමයි raster data නිර්මාණය වෙන්නේ. ඇත්තටම දැන් ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එකකින් ඔයා ෆොටෝ එකක් ගන්නවා කියලා. එතකොට ඔයාගේ ෆෝන් එකකින් ෆොටෝ එකක් අරගත්තට පස්සේ ඒ ෆොටෝ එක සාමාන්‍යයෙන් මෙගාබයිට් 2ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්. එතකොට මේ මෙගාබයිට් 5 කියලා කියන්නේ ඇත්තටම මේ raster data වල මේ storage එකේ කියන්නේ. දැන් අපි quality එකෙන් අඩු ෆොටෝ එකක් ගත්තොත් ඒකේ storage එක අඩුයි, file size එක අඩුයි. හිතන්න අපි full HD දැන් අපේ ෆෝන් වල තියෙනවානේ හොඳ කැමරා තියෙන අයගේ ෆොටෝ එක quality වගේම එයාලගේ ෆොටෝ එකේ ෆයිල් සයිස් එකත් වැඩි. ඇත්තට මේ ෆයිල් සයිස් එක වැඩි කියන්නේ ඒකේ තියෙන පික්සල් ගාන වැඩි. පික්සල් ගාන වැඩි නිසා ඒ ෆයිල් සයිස් එක වැඩි වෙන අර data ප්‍රමාණය වැඩි. ඒක නිසා තමයි ෆයිල් සයිස් එක වැඩි වෙලා තියෙන්නේ. ඒක තමයි අපි පාවිච්චියේදී අපිට ගන්න පුළුවන් උදාහරණය. Each pixel has color information. මම අර
කලින් කිව්වේ RGB කියලා වැලියු තියෙනවා කියලා. මම ඉස්සරහට පෙන්නන්නම් ඉලස්ට්‍රේටර් කරද්දී RGB වැලියු RGB වැලියු වලින් තමයි කලර් කන්ෆර්මේෂන් එක තියෙන්නේ. ඒ කියන්නේ R වලට කොච්චර අගයක්ද, G වලට කොච්චර අගයක්ද සහ D වලට කොච්චර අගයක්ද කියලා වැලියුස් වලින් තමයි මේ raster data එක නිර්මාණය වෙන්නේ. File size grows with higher resolution or dimension. දැන් අර මම කලින් කිව්වා වගේ file size එක grow වෙනවා. මොකද file size එක grow වෙන්නේ pixel ගාන වැඩි වුණා. දැන් මේකේ resolution එක වැඩි කරොත්, මේකේ dimension එක වැඩි කරොත් මොකද pixel ගාන වැඩි වෙනවා. pixel ගාන වැඩි වෙන නිසා file size එක වැඩි වෙනවා. මෙන්න මේ කරුණු ටික විතරක් අයිඩියා එකක් තිබ්බනම් ඇති මේ Illustrator අපිට වෙක්ටර් ඩේටා විතරක් ඉගෙන ගන්න බෑ. මොකද අපි raster dataත් කතා කරන්න ඕනේ. raster dataත් අපිට වැදගත් වෙනවා. මේ දේවල් ටික තමයි අපි මතක තියාගන්න ඕනේ. හරි. අපි දැන් Illustrator වලට ගිහිල්ලා අපි බහුලව පාවිච්චි කරන tools 8ක් මම අද කියලා දෙනවා ඔයාලට. ඒ tool 8 අපි දැන් try කරමු. හරි. මම මේ විදිහට පොඩි සටහනක් කරගත්තා. මේක මේ වැඩේ පැහැදිලිව ඔයාට තේරෙන්න ඕන නිසා. දැන් අපි Illustrator වලට ආපු ගමන්, ඒ කියන්නේ ඔයා මේ පළවෙනි පාරට Illustrator software එක පාවිච්චි කරනවා නම් දේවල් දෙකක් මුලින්ම කරන්න ඕනේ. අංක 1 තමයි view smart guide. view smart guide කියලා කියන්නේ ඇත්තටම මේ මෙතන ටික් එක දාගන්න ඕනේ. දැන් එකපාරක් ටික් එක දාගත්තට පස්සේ ආපහු අපි Illustrator වලට එන පාරට ටික් එක දාන්න අවශ්‍ය නැහැ. ආපු ගමන් අපි කරන්න ඕනේ smart guide වලට ටික් එක දාන්න ඕනේ. මම කියන්නම් ඇයි ඒකට හේතුව කියලා මේ tools පාවිච්චි කරද්දී. ඊළඟට අපිට පුළුවන් මේ Illustrator මේ interface එකේ interface එක appearance එක වෙනස් කරන්න. මෙන්න මෙතන තියෙනවා essential කියලා. essential විතරක් නෙමෙයි විවිධාකාර layout තියෙනවා. essential classic මේක වෙනස් කරලා බලන්න. layout ඒ කියන්නේ දැන් ඩිසයිනර් කෙනෙක්ට පහසු වෙන විදිහට එයාට මේක arrange කරගන්න පුළුවන්. ඒක තමයි මේකේ මේ එතනින් select කරන්න කියලා කියන්නේ. දැන් මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ essential එක. මට ඒක පහසු නිසා. හරි. ඊළඟට දැන් Illustrator software එකේ මේක තමයි interface එක. ඒකේ මෙන්න මෙතන තියෙන menu bar එක මේ උඩ කොටසේ. ඊළඟට මෙතන මට මේක කරන්න පුළුවන්. හරි. මෙන්න මේක අපිට tool bar එක කියලා කියනවා. menu bar එක. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙනවා tool panel එක. එතන tool panel එක තියෙන මෙතන මේ පොඩි arrow එකක් තියෙනවා. ඒකෙන් අපිට මේක චුට්ටක් side එක වෙනස් කරගන්නත් පුළුවන්. මෙතන තමයි tool panel එක. tool panel එක. හරි. දකුණු පැත්තේ තියෙනවා මෙන්න මෙතන properties panel එක. sorry. properties panel එක. ඒ කියන්නේ අපි මොනවා හරි tool එකක් පාවිච්චි කරොත් ඒකේ අපිට මේ settings පහසු වෙන මේ පැත්තෙන් අපිට properties ටික පෙන්වනවා. මේ විදිහට තමයි අපේ මේ Illustrator වල interface එක arrange වෙලා තියෙන්නේ. හරි. clear drawing. හරි. අපි දැන්
පළවෙනි ටූල් එකට යමු. රෙක්ටැංගියුලර් ටූල් එක. රෙක්ටැංගියුලර් ටූල් එක මෙන්න මෙතන තියෙනවා. රෙක්ටැංගියුලර් ටූල් එක අපි මේ විදිහට අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට ෂේප් අඳින්න. දැන් මේකේ ස්ට්‍රෝක් එක අයින් කරමු. ෆිල් එක මම මෙන්න මේ විදිහට දාගන්න. දැක්කද? දැන් මෙතන අපි ටූල් එක ගත්තට පස්සේ මෙතන පෙන්නනවා ඒකට අදාළ ටූල් එකට අදාළ වෙනස්කම් මෙතනින් පෙන්නනවා. මෙතන ෆිල් කියලා කියන්නේ අපි කලර් එක අපිට අවශ්‍ය කලර් එකක් මෙතන දෙන්න පුළුවන්. ඊළඟට මෙතන ස්ට්‍රෝක් කියලා තියෙනවා. ස්ට්‍රෝක් කියලා කියන්නේ අපේ ඔබ්ජෙක්ට් එක වටේට අපිට මාජින් එකක් දාගන්න පුළුවන්. මේක මෙන්න මෙතනින් අපිට වැඩි කරන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට වැඩි කරන්න පුළුවන්. හරි. මම පික්සල් එකක් වගේ තියනවා දැනට පැහැදිලිව පේන්න. ඊළඟට දැන් අපි මේ ඩිසයින් කරේ ඍජු කෝණාශ්‍රයක්නේ. දැන් හිතන්න කෙනෙක්ට සමචතුරස්‍රයක් මේකෙන් ඇද ගන්න ඕනේ. එතකොට අපි කොහොමද කරන්නේ? මේ රෙක්ටැංගියුලර් ටූල් එක අරගෙන මෙන්න මේ විදිහට shift key එක press කරගෙන shift key එක enter key එකට පහලින් තියෙන්නේ. එතකොට ඒක click කරගෙන මෙන්න මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක proportional තමයි වැඩි වෙන්නේ. දිග පළල එක විදිහට වැඩි වෙනවා. shift key එක press කරාට පස්සේ. ඒ විදිහට තමයි අපි ඇඳගන්නේ. දැන් මම කලින් කිව්වා ස්මාර්ට් ගයිඩ් එක ඔන් කරන්න ඕනි කියලා. හිතන්න දැන් ස්මාර්ට් ගයිඩ් එක ඔන් කරලා නැත්තම් අපි ආයෙ මේක අඳිමු. දැන් අපිට අර මේ ඔයා දකින්න ඇති රෝස පාට නොටේෂන් එකක් තියෙනවා. දැන් අපි මේ මෙතනට ආවා. මෙන්න මෙතන ඉඳන් මෙච්චරක් පික්සල් ප්‍රමාණයක් දුරයි. ඒ වගේ පොඩි නොටේෂන් එකක් තියෙනවා. දැන් ඒ අපේ ස්මාර්ට් ගයිඩ් එක නැතුවම අපිට ඇත්තටම මේ අපිට වැඩ කරන්න ටිකක් අපහසුයි. මොකද අපිට හිතා ගන්න බෑ අපි කොතනින්ද මේක පටන් ගන්න කොතනින්ද ඉවර කරන්න කියලා. එතකොට දැන් අපි මෙහෙම දැක දැන් අර ඇතුළේ තියෙන අර මේ රෝස පාට ඇතුළෙන් තියෙන මේ අර විකර්ණයත් පේන්නේ නැහැනේ. එතකොට අපිට ඒක ටිකක් ඩිසයින් කරද්දී ටිකක් අපහසුයි. ඒක නිසා තමයි මම කිව්වේ view ගිහිල්ලා ස්මාර්ට් ගයිඩ් ඔන් කරන්න කියලා. දැක්කද? දැන් මෙතන ඉඳන් මෙතනට මෙච්චරක් දුරයි සහ මෙතන ඉඳන් මෙතනට මෙච්චරක් දුරයි කියලා එයා පෙන්නනවා. ඒක අපිට ඊටාම පහසුයි ඩිසයින් එකක් කරලා. දැන් මම shift key එක press කරගෙන එන්න මේ විදිහට ඇඳ ගන්න. හරි. මෙන්න මේවා තමයි මේ rectangular tool එකේ භාවිතයන්. ඊළඟට ellipse tool එක තියෙනවා. ellipse tool එක අපි rectangular tool එක right click කරාට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ellipse tool එක. හරි. මේකත් කලින් අපි පාවිච්චි කරපු tool එක වගේමයි අපිට සාමාන්‍ය විදිහට මෙහෙම මේ shape එකක් අඳින්නත් පුළුවන්. අපිට proportionally shift key එක press කරගෙන මේ විදිහට අඳින්නත් පුළුවන්. හරි. ඔය විදිහට තමයි අපි ellipse tool එක පාවිච්චි කරන්නේ. ඊළඟට pen tool එක. අපි introduction presentation වලත් කතා කරන්නේ pen tool එක තමයි ගොඩක්ම powerful tool එක කියලා Illustrator වල. ඒතර මෙන්න මෙතන තියෙනවා pen tool එක. අපි pen tool එක අරගෙන මම දැන් කියන්නම් කොහොමද අපි මේ pen tool එක පාවිච්චි කරන්න කියලා. මුලින්ම අපිට මේ pen tool එකෙන් straight line අඳින්නත් පුළුවන්, curved line අඳින්නත් පුළුවන්, curved path අඳින්නත් පුළුවන්. මම මුලින්ම කියලා දෙන්නම් කොහොමද straight line අඳින්නේ කියලා. අපි මේ විදිහට එක තැනක් අපේ අවශ්‍ය තැන select කරලා එන්න මේ විදිහට ගියාට පස්සේ අපිට දැන් අර ස්මාර්ට් ගයිඩ් එකෙන් අපිව ගයිඩ් කරනවා. අතර මට දැනෙනවා දැන් මං යන්නේ හරියටම ස්ට්‍රේට් පාත් එකක කියලා. සමහර විට ඔයාලට එච්චර පේන්නේ නැතිව ඇති. සමහර විට මෙන්න මේ විදිහට තමයි අපිට ස්ට්‍රේට් ලයින් එක බලා ගන්න පුළුවන්. දැන් කීබෝඩ් එකේ escape key එක press කරාට පස්සේ අර දිගටම ඇඳෙන ගතිය නැති වෙනවා. escape key එක කියන්නේ මේ
කීබෝඩ් එකේ අර උඩම තියෙන වම් පැත්තේ තනියෙන් වගේ තියෙන අන්න ඒක. හරි. ඊළඟට මේකේ ෆිල් එකක් දකින්න නැහැ. මේකේ ෆිල් එකක් දකින්න නැහැ කියන්නේ ඇතර මේ තනි ලයින් එකක්නේ. මේ තනි ලයින් එකේ තියෙන තනි ලයින් එකේ තියෙන මේ ඇපියරන්ස් එක පාලනය වෙන්නේ මේ ස්ට්‍රෝක් කියන එකෙන්. ස්ට්‍රෝක් එකෙන්. දැන් අපි ස්ට්‍රෝක් එක අපි වැඩි කරමු මේ විදිහට. මේ විදිහට. හරි. දැන් අපේ ඇත්තටම මේ ෆිල් එක පේන්නේ නැහැනේ කහ පාටක්. ඒක අපි අයින් කළා දාමු. හරි. sorry. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ ස්ට්‍රේට් ලයින් එකේ මම තව ටිකක් zoom කරලා පෙන්නන්නම්. ස්ට්‍රේට් ලයින් එකේ අපිට පුළුවන් මෙන්න මෙතන ස්ට්‍රෝක් කියන තැන සිලෙක්ට් කරාම මේ කැප් එකේ අපියරන්ස් එක වෙනස් කරන්න. ඒ කියන්නේ මේකේ රවුන්ඩ් කැප් තියෙනවා, බට් කැප් තියෙනවා, ප්‍රොජෙක්ටින් කැප් තියෙනවා. දැන් අපි මේක රවුන්ඩ් කැප් කරමු. ඒ විදිහට ගන්නත් පුළුවන්. දැන් එතකොට මෙතන තියෙන්නේ රවුන්ඩ් කැප්. හරි. දැන් මම කිව්වා ස්ට්‍රේට් ලයින් අඳින්න පුළුවන් සහ කර්ව්ඩ් පාත් අඳින්න පුළුවන් කියලා. දැන් මම හදන්නේ කර්ව්ඩ් පාත් එකක් අඳින්න. දැන් මම මෙතනින්ම පටන් ගන්නම්. මේ විදිහට එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ හරියෙන් ක්ලික් කරලා ඩ්‍රැග් කරනවා. කොහොමද කරන්නේ? මේ විදිහට එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ ආයි මෙතන මෙහෙම ක්ලික් කරලා ඩ්‍රැග් කරනවා. සමහරුන්ට මේක ටිකක් අමාරුයි මේ බිගිනර් කියන්නේ මුලින්ම software එක කරන අයට. ඒක ප්‍රශ්නයක් නැහැ. ටිකක් පුරුදු වුණාට පස්සේ ඉතාම පහසුවෙන් කරන්න පුළුවන්. දැන් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට දැන් අපිට තියෙනවා මේ පාත්වේ එක අපිට ඕන තැනක අඳින්න පුළුවන්. මේ විදිහට. එතකොට මම මේක මේ විදිහට කන්ටිනියු කරනවා. මෙන්න මෙතනින් සිලෙක්ට් කරලා escape key එක press කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන fill එකක් තියෙනවා, stroke එකක් තියෙනවා. මම fill එක අයින් කරගන්නම්. මේ විදිහට. හරි. stroke එක තව චුට්ටක් අඩු කරමු. හරි. ඊළඟට මේ අපේ ඇඳපු curved path එකේ anchor points අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා direct selection tool එක. දැන් අපි selection tool එක පාවිච්චි කරන්නේ සම්පූර්ණ object එකක්ම එහා මෙහා කරන්න. නමුත් අපි direct selection tool එක පාවිච්චි කරන්නේ අපේ මේ ඇඳ ගන්න object වල anchor points select කරන්න. මේ විදිහට. මම මෙහෙම select කළා මෙන්න මෙතන anchor point එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ දෙපැත්තේ ඉරි කෑලි දෙකක් ආවා. මේ ඉරි කෑලි වලට අපි කියන්නේ handles කියලා. එක anchor point එකකට handles දෙක ගානේ තියෙනවා. මේ විදිහට ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට. හිතන්න දැන් අපිට මේ handle එකකින් විතරක් මේ කොටස අපිට වෙනස් කරගන්න ඕනේ කියලා. එතකොට අපි කරන්නේ මේ alt key එක press කරගෙන alt key එක කියන්නේ space key එක දෙපැත්තේ තියෙන්නේ alt කියලා. අන්නේ key එක press කරගෙන මෙන්න මේ විදිහට අපිට වෙනස්කම් කරගන්න පුළුවන්. එතකොට අර මැද තියෙන anchor point එකෙන් වම් පැත්තේ තියෙන line එක තමයි වෙනස් වෙන්නේ. අපිට සමහරවිට ඒ වගේ දෙයක් කරගන්න වෙන වෙලාවල් තියෙනවා. අපි logo design මේ ඒ වගේ දේවල් කරද්දී මේ විදිහට තමයි මේ handles පාවිච්චි කරන්නේ. හරි. එහා පැත්තත් එහෙමයි. මේ විදිහට තමයි මේ pen tool එක පාවිච්චි වෙන්නේ. දැන් අපි මම තව පාවිච්චි කරන්නම්කෝ මේක සම්පූර්ණ සංවෘත ඔබ්ජෙක්ට් එකක් විදිහට. මේ විදිහටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක lines එහෙම විතරක් නෙමෙයි අපිට
මේ විදියට curved object එකක් අඳින්නත් පුළුවන්. මේකෙත් අපිට fill එක අර විදියටම වෙනස් කරන්න පුළුවන්. එකම දේ මේ අපි ආර්ට්වර්ක් එකක් කරද්දී පටන් ගත්ත තැනින් අනිවාර්යයෙන්ම ඉවර කරන්න නම් ඕනේ. එහෙම නැත්නම් මේක fill කරද්දී අපිට මේ fill කරන්න පුළුවන්. නමුත් එතනින් එහා ඔය shape builder tool එක වගේ පාවිච්චි කරද්දී අපිට වැඩ කරන ටිකක් අපහසු වෙනවා. හරි. මේවා තමයි pen tool එකේ තියෙන මේ භාවිතයන්. මේ මම දැන් කියපු දේවල්. ඊළඟට pen tool එක වගේම tool එකක් තියෙනවා curvature tool එක. curvature tool එකත් අපිට ගොඩාක්ම මේ පාවිච්චි කරනවා හරිම ලේසි අපේ වැඩවලට. මෙන්න මේ pen tool එක එහා පැත්තේ තියෙනවා curvature tool එක. මම ඒක අරගෙන මෙන්න මේ විදිහට pen tool එකේම icon එක වගේ තමයි. නමුත් ඒක පොඩි වෙනසක් තියෙනවා. මේ විදිහට එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් ක්ලික් කරනවා. ඊට පස්සේ මේ හරියෙන් දෙපාරක් ක්ලික් කරනවා. දෙපාරක් ක්ලික් කරන්නේ ඇයි? දෙපාරක් ක්ලික් නොකරොත් අපිට මේක කන්ටිනියු වෙලාමයි තියෙන්නේ. දැන් දෙපාරක් ක්ලික් කරාට පස්සේ තමයි අපි මේක මේ පාත් එක නවතින්නේ. මේ විදිහට. මම දෙපාරක් මේ විදිහට ක්ලික් කරලා escape press කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අර අපි ඉස්සර අපේ presentation එකේදී අපි කතා කරේ mathematical formula එකකින් කියලා මේක වෙන්නේ. එතකොට දැන් මේකෙදී curvature tool එක පාවිච්චි කරද්දී එයා බලනවා මේක අඳින පාත් එක අනුව මෙයා යන්නේ කොහෙද? මෙයා යන තැනට අදාළව එයා ඒක curved path එක හදාගන්න. ඒ විදිහට තමයි මේ Illustrator වල software එක ඇතුලේ වැඩේ සිද්ධ වෙන්නේ. මම මේක fill එක අයින් කරන්නම්. ස්ටොක් එකත් ටිකක් අඩු කරමු. හරි. ඊළඟට අපිට පුළුවන් මේ විදිහට මේ සංවෘත රූපත් අඳින්න. මම මේ curved path එකක් නැන්දි මේ විදිහට අපිට එකපාරක් ක්ලික් කරා මේ විදිහට එයා යාගේ path එක මේ විදිහට complete කර ගන්නවා. එතකොට අපිට මේක පාවිච්චි කරන්නත් පුළුවන් අපිට අවශ්‍ය අවස්ථාවල් වලදී. මේකෙත් අපිට අර කලින් කියපු දේවල්ම fill එක ඊට පස්සේ මේකේ මේ ස්ටොක් එක ඒ විදිහට ඒවත් වෙනස් කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි ගොඩක්ම ඩිසයින් වලට පාවිච්චි කරන tool එකක් තමයි type tool එක. type tool එක මෙන්න මෙතන තියෙනවා type tool එක. මම type tool එක මේ විදිහට select කරලා එකපාරක් මෙන්න මෙහෙම එකපාරක් ක්ලික් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ highlight වෙච්ච sample text එකක් තියෙන්නේ. මම සාමාන්‍ය විදිහට අපි Microsoft Word ඒ වගේ PowerPoint වගේ වල වැඩ කරන විදිහටම තමයි මේ type tool එකෙන් අපි වැඩ කරන්නේ. නමුත් අර එකම වෙනස අපේ අර software එකේ තියෙන වෙනස විතරයි. hello හරි. මේ විදිහට තමයි අපේ text එක arrange වෙන්නේ. දැන් ඊට පස්සේ අපිට අවශ්‍ය කරන changes කරන්න වෙනස්කම් කරන්න මෙන්න මේ properties panel එකේ තියෙනවා මෙන්න මෙතන character කියලා area එකක්. ඒකේ තියෙනවා මුලින්ම උඩින්ම තියෙනවා font family එක select කරන්න පුළුවන්. font family එක. එතකොට අපිට දැන් ඔයාගේ computer එකේ තියෙන font ටික තමයි මෙතනදි පෙන්වන්නේ. දැන් මේ මගේ computer එකේ තියෙන fonts තමයි මේ තියෙන්නේ. මම දැනට මෙන්න මේ වගේ font එකක් select කරගන්නවා. ඊළඟට ඒ font family එකේ තියෙනවා font style. ඒ කියන්නේ එක font family එකකට සමහර ඒවාට එක font style එකක් තියෙනවා, සමහර ඒවාට font style ගණනාවක් තියෙනවා. ඒවා තමයි මෙතනින් පෙන්වන්නේ. එතකොට දැන් මෙතන මේ තියෙන්නේ මේ එක styles තමයි තියෙන්නේ. italic, semi bold, bold. මම semi bold
සිලෙක්ට් කරනවා. ඊළඟට අපිට මෙන්න මෙතනින් පුළුවන් ටෙක්ස්ට් එකේ සයිස් එක, ෆොන්ට් සයිස් එක වැඩි කරන්න. මේක මම 11 දැනට තියෙනවා. මම ටිකක් පේන විදිහට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්නම්. මේ විදිහට. ඊළඟට මෙන්න මෙතන තියෙනවා අපිට පුළුවන් මේ අකුරු දෙකක් අතර පරතරය වැඩි කරන්න. අකුරු දෙකක් අතර පරතරය වැඩි කරන්න අපි මෙන්න මේ drop down එක select කරලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ 5 10 මේ විදිහට වැඩි වෙද්දී font එකේ අකුරු අතර පරතරය වැඩි වෙනවා. මේක ඇත්තට පාවිච්චි කරන්න පාවිච්චි කරන්නේ දැන් ඔයා හිතන්න ලොකු බිල්බෝඩ් එකක් වගේ කියලා. එතකොට ඒ බිල්බෝඩ් එකේ අකුරු දුරට එක පොදියට තමයි පේන්නේ. එකට එකතු වෙලා වගේ තමයි පේන්නේ. එතකොට ඒ දුර ඉන්න එක්කෙනෙක්ට පහසුවෙන් ඒක දුර තියාම ඒක කියව ගන්න පුළුවන් වෙන තමයි මේ අකුරු අතර පරතරය ටිකක් වැඩි කරන්නේ. නමුත් අපි දැන් සෝෂල් මීඩියා පෝස්ට් එකක් වගේ හදනවා නම් ඇත්තටම මේක ලොකු අවශ්‍යතාවයක් නැහැ. මොකද සෝෂල් මීඩියා පෝස්ට් එකක් අපි එක්කෝ කම්පියුටර් එකේ එහෙම නැත්නම් ෆෝන් එකේ ඉඳලානේ බලන්නේ. එතකොට අපි මේක පොඩි වැලියු එකක තියාගත්තා නම් ඇත්. හරි මාව ඇහෙනව නේද? කවුරු හරි මට මැසේජ් එකක් chat එකට දාන්න. එහෙම නැත්නම් මට පොඩ්ඩක් කියන්න මාව මේ මීටින් එකෙන් අයින් වුණා. හරි. මං කතා කර හිටියේ type tool එක ගැන. හරි. දැන් මම දැන් මෙච්චරලා කතා කරේ ඉංග්‍රීසි වලින් ටයිප් කරන හැටිනේ. දැන් මම කියලා දෙන්නම් කොහොමද අපි සිංහලෙන් ටයිප් කරන්න කියලා. දැන් සිංහලෙන් ටයිප් කරන විදිය ඇත්තරම ගොඩක්ම ඒක පැහැදිලි මදි ගොඩක් අයට. මම දැන් කියලා දෙන්නම් කොහොමද අපි පාවිච්චි කරන්න කියලා. ඒකටත් අපි ටයිප් ටූල් එක මේ විදිහට අරගෙන එකපාරක් මෙහෙම ක්ලික් කරනවා අපේ ඒරියා එකේ. ඊළඟට අපේ දැන් කම්පියුටර් එකේ තියෙනවනේ අපේ ෆොන්ට්. දැන් අපි සිංහල ෆොන්ට් එකක් මේ විදිහට හොයාගමු. අපි මේ ෆොන්ට් එක ගමු. හරි. හරි. දැන් මේ විදිහට තමයි අපි සිංහල ෆොන්ට් ටයිප් කරන්නේ. දැන් මම ඇත්තට මෙතනදී අර මේ සිංග්ලිෂ් විදිහට නෙමෙයි අර අපි කලින් පාවිච්චි කරපු ෆොන්ට් අපි සිංහල ෆොන්ට් පාවිච්චි කරද්දී වෙන මේක සිංහල කීබෝඩ්. මෙන්න මේ සිංහල කීබෝඩ් එකෙන් තමයි මම ටයිප් කරේ. දැන් සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න කෙනෙක්ට අවශ්‍ය නම් එහෙමත් පුළුවන්. ඒක කරන්න මේ හෙලකුරු වලින් අපිට chance එක දීලා තිනවා. මෙන්න මේක මං හිතන්නේ මේක නම් ඔයගොල්ලෝ ගොඩක් පාවිච්චි කරලා නැතුව ඇති. මේක අපි ගොඩාක් කලින් දැන් මේ හෙලකුරු වගේ දේවල් මේ ඊයේ පෙරේදනේ ආවේ. එතකොට අපි ඉස්සර ඉගෙන ගන්න කාලේ අපි මේවා මතක තියාගෙන මේ අකුරෙන් මේ සිංහල අකුර එහෙම කියලා තමයි අපි මතක තියාගෙන මේවා print out කරගෙන මේ එහෙම තමයි අපි type කරේ. නමුත් දැන් හෙලකුරු වලින් අපිට දීලා තියෙන option එකක් මම ඒක පෙන්නන්නම්. හෙලකුරු.
හරි. දැන් අපි මෙතනදී මම මේ ටයිප් කරන්නම්. මේක සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න පුළුවන්. සමහර විට ඔයාලා මේක පාවිච්චි කරලත් ඇති නැතුවත් ඇති. මම ගෙදර යමි. හරි. එතකොට මේ ටෙක්ස්ට් එක අපි දැන් යුනිකෝඩ් ෆොන්ට්නේ. එතකොට අපි මේක ලෙගසි ෆොන්ට් කරන්න ඕන. ලෙගසි ෆොන්ට් කරන්න. එතකොට ලෙගසි ෆොන්ට් කරලා මේක ටෙක්ස්ට් එක කොපි කරලා අපි ඉලස්ට්‍රේටර් වලට ගිහිල්ලා මේ විදිහට අලුතෙන් ටයිප් ටූල් එක අරගෙන මෙතන ක්ලික් කරලා පේස්ට් කරාම මෙන්න මේ විදිහට අපිට ගන්නත් පුළුවන්. මේ විදිහට. එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්නත් පුළුවන් අර මම කලින් කියපු විදිහට. මම මේක ටයිප් කරේ ඒ විදිහට. එහෙම නැත්නම් අපිට ටග් ගාලා අපිට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. නමුත් දැන් සමහර වෙලාවට අපේ ෆොන්ට් වල දැන් මේ ශ්‍රී ලංකාව වගේ කියද්දි ශ්‍රී කියන තැන ශ්‍රී කියන අකුර සමහර වෙලාවට අපිට හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට අපි try කරන්න ඕනේ අපි මේ අනිත් විදිහට try කරලා අපේ වැඩේ කරගන්න. හරි. මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සමහරලාට මේ මෙතන මියන්න හරියට එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ක්‍රමේදී එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මම හිතනවා ඔයාලට ක්ලියර් ඇති කියලා. හරි. හරි. ඊළඟට අපි මේ type tool එකේදී මේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට type on a path. type on a path tool එකේදී අපි type tool එක right click කරලා මෙන්න මෙතනින් type on a path tool එක තියෙනවා. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට කලින් අපි කරන්න ඕනේ මොකද්ද? path එකක් ඇඳ ගන්න ඕනේ. path එකක් ඇඳ ගන්න ඕනේ. දැන් මට path එකක් ඇඳ ගන්න මම tools දෙකක් කිව්වා. ඒ කියන්නේ අපිට curved path ඇඳ ගන්න. එහෙම නැතුව straight line ඇඳ ගන්න අවශ්‍ය නැහැ. එතකොට ඒවා මෙහෙමත් පුළුවන් නේ. අපිට curved path ඇඳ ගන්න අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපි curvature tool එක ගමු. ලේසියිනේ. එතකොට මේ විදිහට අපි curved path එකක් ඇඳ ගමු. double click කරලා escape කරා fill එක අයින් කරා stroke එක වැඩි කරා. මේ stroke එක කොච්චර තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. මේක මේ type on path tool එක ක්ලික් කරාට පස්සේ මේක path එකක් වෙනවා. අපි මෙන්න මෙතනින් ක්ලික් කරමු. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපේ කලින් අපි පාවිච්චි කරේ සිංහල ෆොන්ට් එකක් නිසා මෙතන සිංහල වෙලා තියෙන්නේ. හරි. මෙන්න මේ පාත් එකේ අපිට ටයිප් කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් මෙතනින් එහාට අර අපිට පේන්නේ නැහැ මේ රතු පාට මාක් එකකින් කියන්නේ ඒ ටයිප් කරපු දේ අපිට එතනින් එහාට කන්ටිනියු වෙලා නැහැ කියලා පාත් එක. එතකොට අපි කරන්නේ ආපහු යනවා selection tool එකට. selection tool එකට ගියාට පස්සේ අර type tool එකේ නැති පොඩි ඉරි කෑලි තුනක් බලා ගන්න පුළුවන්. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. එතකොට අපි කරන්නේ මෙන්න මේ මැද තියෙන ඉරි කෑල්ල ක්ලික් කරලා මෙන්න මේ විදිහට මේ path එකේ මෙහෙට අදිනවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඇඳපු path එක මේ විදිහට තියෙනවා. ඒක පේන්නේ නැහැ. ඒක විසිබල් වෙන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. ඒකට උඩින් අපිට මේ විදිහට අපේ ටෙක්ස්ට් එක ටයිප් වෙලා තියෙනවා. සමහර විට ඔයා පෝස්ට් වලදී එහෙම සෝෂල් මීඩියා පෝස්ට් වල එහෙම දැකලා ඇති. මේ විදිහට හරි. මේ විදිහට තමයි type on path tool එකත් වැඩ කරන්නේ. ඊළඟට Illustrator වල පාවිච්චි කරන තවත් වැදගත්ම software එකක් මේ
ටූල් එකක් තමයි shape builder tool එක. shape builder tool එක. හරි. මම මෙතනට ගිහලා rectangle tool එක select කරනවා. shift key එක press කරගෙන මේ විදිහට object එකක් ඇඳ ගන්නවා. color එකත් අපි වෙනස් කරමු. ඊළඟට මට මේකේ copy එකක් ගන්න ඕනේ. මේ select කරලා edit copy edit paste මේ විදිහට object එක අරගෙන මම මේක උඩින් මේක ටිකක් තියෙනවා මේ විදිහට fill එක පොඩ්ඩක් වෙනස් කරනවා පැහැදිලිව පේන්න ඕන නිසා. ඊළඟට මම මෙන්න මේ සම්පූර්ණ object එක අරගෙන ඒකේ copy එකක් අරගෙන edit copy edit paste මේ මාර්ගගෙන මෙන්න මෙතනින් මෙහෙම තියාගන්නවා. shape builder tool එකේ users අපි පාවිච්චි කරන අවස්ථා දෙකක් තියෙනවා. ඒ අවස්ථා දෙක පෙන්වන්න තමයි මම යන්නේ. ඊළඟට මම කරන්නේ මෙන්න මේ shape දෙක select කරගන්නවා. select කරගෙන මෙන්න මෙතන තියෙනවා shape builder tool එක. tool එකේ නමින්ම කියන්න පුළුවන් අපිට මොකද්ද වෙන්නේ කියලා. මම මේක මේ විදිහට select කරලා මෙන්න මේ විදිහට අඳිනවා. මොකුත් විශේෂ දෙයක් නෑ නිකන් අඳින තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ අර object දෙක තනි object එකක් වුණා. මේ විදිහට. දැන් ඒක තනි object එකක්. හරි. මේ තියෙන අපි object දෙකක් තනි එකක් කරපු අවස්ථාවක් නේ. අපි මේක බලමු. මම මේ විදිහට select කරලා ආපහු shape builder tool එක අරගෙන keyboard එකේ alt key එක press කරගන්නවා. keyboard එකේ alt key කියන අර space bar එක දෙපැත්තේ තියෙන්නේ. එහෙම select කරගෙන එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ plus එක minus වෙනවා මේ. plus එක minus වෙනවා. plus එක minus වෙනවා. මම මේ විදිහට minus shift alt key එක press කරගෙන මෙන්න මෙතන එකපාරක් select කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද? අපේ අර select කරපු කොටස එතනින් අයින් වුණා. දැක්කද? දැන් අපිට බලා ගන්න පුළුවන් එකිනෙකට වෙනස් කලින් තිබ්බේ නැති shape දෙකක්. අපි logo design වගේ කරද්දි ගොඩාක්ම වැදගත් වෙන හරිම interesting tool එකක් තමයි shape builder tool එක. දැන් අපි මේ object දෙක එකට අරගෙන group කරමු. right click group. එතකොට මේක අපිට මේ විදිහට move කරන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තමයි shape builder tool එක අපි වැඩ කරන්නේ. මම මේ sample අපි project එකක් කරමු. මේ project එකේදී මම කියලා දෙන්නම් කොහොමද මේ shape builder tool එක තව පාවිච්චි කරන්නේ කොහොමද අපි වැඩක් කරද්දී පාවිච්චි කරන්නේ කියලා. ඊළඟට width tool එක. width tool එකත් හරිම interesting tool එකක් width tool එක. width tool එකටත් අපිට අවශ්‍ය වෙනවා path එකක්. ඒ කියන්නේ curvature path එකක්. හරි මොකක් හරි ඒකේ width එක වැඩි කරන්න තමයි මේ tool එක පාවිච්චි වෙන්නේ. මම මේ curvature tool එකම ගන්නම්. මේ විදිහට ඇඳගෙන escape key එක press කරලා fill එක අයින් කරලා stroke එක pixel එකකට තියාගන්නම්. මේක ඇත්තටම stroke එක 0 කරොත් ඒ කියන්නේ stroke එකක් නැති වුණොත් මේ stroke එකක් නැතිනම් මේක pixel එකක් නැතුව මේක බිඳුවක් වුණොත් මේ width tool එක පාවිච්චි කරන්න බෑ අපිට. දැන් මම මේ විදිහට width tool එක ගන්නවා. මෙන්න මෙතන තියෙනවා width tool එක. හරි. ඊළඟට මේක මෙහෙම අරගෙන මෙන්න මේ විදිහට අඳිනවා. දැක්කද? ඒතර බලා ගන්න පුළුවන් අපි ඇඳපු පාත් එක width එක වැඩි කරන්න තමයි මේ tool එක අපි පාවිච්චි කරන්නේ. අපිට මේක movement එක කරන්නත් පුළුවන් මේ විදිහට move කරන්න.
ඊට පස්සේ ඒ අපි ඇඳපු එක විතරක් නෙමෙයි අපිට මේ හරියෙන් තව ටිකක් ලොකු එකක් අඳින්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ඒ ඇඳපු එක වෙනස් කරන්නත් පුළුවන් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් මේ විදිහට. අපි ස්ටොක් එක වගේ පාටක් දෙමු. හරි. හරි මේ විදිහට තමයි අපි ඉලස්ට්‍රේටර් වල පාවිච්චි කරන අපි ගොඩක්ම පාවිච්චි කරන ටූල්ස් මේවා තමයි මේ මෙතන ගොඩක් තියෙනවා. ඇත්තටම ටූල්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ මෙතන. මේවා. නමුත් ඒවා ගොඩක්ම මේ අපිට පාවිච්චි වෙන්නේ නැහැ. අපිට මොනවා හරි ස්පෙෂල් මොනවා හරි දෙයක්කට තමයි මේ ස්ලයිස් ටූල් මේ ඒරියා ග්‍රාෆ් ටූල් දැන් ග්‍රාෆ් එකක් අඳිනවා නම් විතරයි මේ ටූල් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. try කරලා බලන්න. අපිට තියෙන ටයිම් එකත් එක්ක අපි මං තීරණය කරේ මේ විදිහේ අපි ගොඩක්ම පාවිච්චි කරන ටූල්ස් තමයි කතා කරන්නේ. හරි. ඊළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රිසෝසස් කියන්නේ දැන් අපි ග්‍රැෆික් ඩිසයින් මොනවා හරි වැඩක් කරද්දී හිතන්න අපේ ක්ලයන්ට් කෙනෙක් අපිට කියනවා මේ විදිහට ෆොටෝ එකක් දාලා ලස්සනට මේක කරලා දෙන්න. මේ මට ඕනේ මෙන්න මේ විදිහේ ෆොටෝ එකක්. ඒ විදිහේ එහෙම නැත්නම් මට ඕනේ මේ විදිහේ ෆොන්ට් එකක්, මේ විදිහේ ටිකක් ලස්සන ෆොන්ට් එකක්. ඒ විදිහට හදලා දෙන්න කිව්වට පස්සේ අපිට දැන් අපි ළඟ නැහැනේ ෆොන්ට් මේ ෆොන්ට් සහ ඉමේජස් එහෙම අපි කම්පියුටර් එකේ තියාගෙන ඉන්නේ නැහැනේ. අපිට ඉන්ටර්නෙට් එකෙන් තමයි මේවා ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. ඒ විදිහේ මම කියලා දෙන්නම් කොහොමද අපි ඉමේජස් ෆොන්ට්ස් සහ කලර් පැලට් අපි හොයාගන්නේ කියලා ඉන්ටර්නෙට් එකෙන්. හරි. පළවෙනි වෙබ්සයිට් එක තමයි ෆ්‍රීපික් වෙබ්සයිට් එක. ෆ්‍රීපික්. මෙන්න මේක freepik.com. මෙන්න මේක තමයි මේ වෙබ්සයිට් එක. මේකේ මම මේ ෆ්‍රීපික් එක ගැන කතා කරන්න වැඩි හරියක්ම හිතුවේ මේකේ ඉමේජස් විතරක් නෙමෙයි ගොඩාක් මේ බලන්න වෙක්ටර්ස් තියෙනවා, ඉලස්ට්‍රේෂන් තියෙනවා, ෆොටෝස් තියෙනවා, අයිකන් තියෙනවා, වීඩියෝස් තියෙනවා, PSD තියෙනවා. PSD කියන්නේ මොකද්ද ළමයි? කවුරු හරි දන්නවනේ chat එකට දාන්න බලන්න. PSD කියන්නේ මොකද්ද කියලා. ඊළඟ ටෙම්ප්ලේට් තියෙනවා. ඒ විදිහේ ගොඩාක් ඉමේජස් විතරක් නෙමෙයි ගොඩාක් දේවල් තියෙනවා. දැන් අපිට ෆොටෝ එකක් සිලෙක්ට් අවශ්‍ය නම් අපි මේතන ෆොටෝස් කියලා සිලෙක්ට් කරලා අපි බලමු house කියලා. house ලා enter press කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩාක් හොඳ quality එකේ images තියෙනවා. අපිට මේවා පාවිච්චි කරන්න පුළුවන් අපේ ඩිසයින් වලට. දැන් මෙතන මේ crown icon එක තියෙනවා කියන්නේ ඒක ප්‍රීමියම් අයට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. අපිට ෆ්‍රී පාවිච්චි කරන්න බෑ. ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ crown mark එක නෑ. දැන් මේ වගේව අපිට ගන්න පුළුවන්. මේ විදිහට. මම මෙන්න මේ image එක select කරලා මෙතන තියෙන ඩවුන්ලෝඩ් කරාට පස්සේ අපේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් වෙනවා. බලා ගන්න පුළුවන්. මේ විදිහට. Excuse me, sir. හරි අපි ඒක ඩවුන්ලෝඩ් වෙනකන් චුට්ටක් ඉමු බලන්න. Excuse me, ළමයිට පොඩි announcement එකක් දෙන්න තියෙනවා දෙන්නද? හරි.
මම කන්ටිනියු කරන්නද? අද පාටිසිපේට් වෙච්ච අයගේ e-certificate එක ගන්න ඕන link එක chat box එකට දාලා තියෙනවා. එයාලා ඒක fill කරන්න. හරි, thank you. හරි. අපේ ඉමේජ් එකත් ඩවුන්ලෝඩ් වුණා. අපි ගිහිල්ලා බලමු අපේ ඉමේජ් එක කොහොමද තියෙන්නේ කියලා. ඔව්. මේ විදිහට අපිට අපේ ඉමේජස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් FreePic වෙබ්සයිට් එකේ. හරි. ඊළඟට මම කතා කරන්නේ තව අපිට ඉමේජස් ගන්න පුළුවන් හොඳ ෆ්‍රී ඉමේජස් හොඳ ක්වොලිටි ඒවා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් unsplash.com unsplash.com මම chat එකට දාන්නම් නේද? නැත්නම් freepic.com unsplash.com මේ වෙබ්සයිට් දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන් quality images ගන්න. දැන් අපි මේ විදිහේ image එකක් download කරන මේ මෙතන download කියන icon එක තියෙනවා. එතන click කරාට පස්සේ single click එකකින් හොඳ quality image එකක් download කරගන්න පුළුවන්. හරි, අපි මේ image එක download megabyte 11ක් තියෙනවා. අපි මේක download වෙනකන් අපි යමු font අපි කැමති font එකක් download කරලා install කරන්නේ කොහොමද කියලාත් මම මෙතනදිම කියලා දෙන්නම්. අපි යනවා මම මේ ටැබ් එක අයින් කරලා මුලින් ඉඳලා යන්නම්. Google font කියලා search bar එකේ search කරන්න. එතකොට එන පළවෙනි search result එකේ තියෙනවා Google font. දැන් මේ Google font වල තියෙන වටිනාකම තමයි අපිට මේ font පාවිච්චි කරන්න පුළුවන් free of charge. ඒ කියන්නේ commercially අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. commercially පාවිච්චි කරනවා කියන එකේ අර්ථය දැන් අපි මේ වගේ මේ ෆොන්ට් එක පාවිච්චි කරලා යම් මුදලක් උපයනවා නම් අපිට ෆ්‍රී වර්ෂන් එකක් පාවිච්චි කරන්න, ඒ කියන්නේ සල්ලි දීලා තමයි ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ commercial use කියලා. දැන් මෙතන අපිට commercial use අපිට පාවිච්චි කරන්න පුළුවන් ගොඩාක් ෆොන්ට් තියෙනවා. විවිධාකාර ෆොන්ට් තියෙනවා. මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. දැන් හිතන්න මට මෙන්න මේ ෆොන්ට් එක ඕන වුණා කියලා. මේ ෆොන්ට් එක උඩ මම මේ විදිහට සිලෙක්ට් කරලා එතකොට මේකේ ප්‍රිවිව් එකකුත් ඒගොල්ලෝ පෙන්නනවා මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ කියලා. මේ බලන්න මෙතන තියෙනවා මේ ෆොන්ට් එකේ ෆොන්ට් එකට වගේම ගොඩාක් ෆොන්ට් එකේ ස්ටයිල්. අර මං ඉලස්ට්‍රේටර් වල කතා කරේ දැන් මෙන්න මෙතන අපි කතා කරන්නේ. මෙන්න මේ කොටසේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙන එක extra bold black ඒ විදිහට අන්න ඒ කොටස තමයි අර එතනින් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන මම get font කරනවා. get font කරාට පස්සේ අපිට download all කියලා තියෙනවා. මේ තියෙන මම කලින් සිලෙක්ට් කරපුවා මම ලෙක්ෂන් තමයි දැන් මේක කරේ. දැන් මම මේක අයින් කරන්නම්. ඔයා දැන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ෆොන්ට් එකක් සිලෙක්ට් කරනවා නම් ඔයාට මේ ෆොන්ට් එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරන්න එනවා. මෙන්න මේ විදිහට. දැන් අර කලින් 3ක් තිබ්බේ මම ඒ ෆොන්ට් 3ම කලින් ෆොන්ට් 2ක් කලින් ඩවුන්ලෝඩ් කරන්න දාලා තිබ්බා. දැන් ගත් එකයි 3යි. හරි, ඩවුන්ලෝඩ් all සිලෙක්ට් කරාට පස්සේ එන්න මේ විදිහට අපේ ෆොන්ට් එක අපේ කලින් ඉමේජ් එක දැන් ඩවුන්ලෝඩ්ලා තියෙනවා. බලන්න තාම quality image එකක්. හරි. ඊළඟට දැන් අපි මෙන්න මේ ලෙක්ෂන් කියන ෆොන්ට් එක තමයි අපි ඩවුන්ලෝඩ් කරේ. ඒක මම දැන් right click කරලා extract here කරනවා. extract here. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆොන්ට් එක තියෙනවා. මේක right click කරලා install කරන්නත් පුළුවන්. install for all users කරන්නත් පුළුවන්. install for all users කියන්නේ දැන් මෙතන මගේ
user account තියෙනවා කිහිපයක්. ඒ හැම කෙනෙක්ටම මේ ෆොන්ට් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි මේ all users කියන්නේ. අපි කෝකටත් මේ all users select කරමු. හරි. අපි දැන් බලමු අපේ ෆොන්ට් එක තියෙනවද කියලා. Lexent. මෙතන තියෙනවා. මේ තියෙන ෆොන්ට් එක අපි මේ ටික all select කරලා install for all users කරනවා. මම හිතන්නේ මේ ෆොන්ට් එක මම ළඟ තියෙනවා එක ෆොන්ට් එකක් ඒකයි ඒ වගේ මැසේජ් එකක් ආවේ. හරි අපි බලමු දැන්. Lexent. හරි මේ තියෙන්නේ මේ මම මේ Google ෆොන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්ත ෆොන්ට් එක තමයි මේ තියෙන්නේ. හරි මෙන්න මේ විදිහට තමයි අපි ඉන්ටර්නෙට් එකෙන් ෆොන්ට් එකක් අරගෙන ඉන්ස්ටෝල් කරන්නේ. හරි. ඊළඟට කලර්ස් අපි ඩිසයින් එකක් කරද්දී කලර්ස් පාවිච්චි කරනවා. මෙන්න මේ mycolor.space මම ඒක chat එකට දාන්නම්. mycolor.space for color palette. හරි. මෙතනින් අපිට පුළුවන් අපිට color palette එකක් create කරන්න. මේක වෙන්නේ මෙහෙමයි. දැන් අපි color palette මේ මෙතන තියෙනවා color space කියලා අපි Google එකේ search කරත් මෙන්න මේ website එක ගන්න පුළුවන් color space. එතකොට අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා අපි select කරපු color එක. දැන් හිතන්න මට ඕනේ මෙන්න මේ color එකට අදාළ color palette එකක් කියලා. අර මම කලින් කිව්ව විදිහට RGB colors values තමයි මේ තියෙන්නේ. මෙන්න මේවා තමයි අපේ අර image එකේ pixel එකක තියෙන්නේ. හරි. දැන් මේක මම generate කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එයා ඒ color එකට අදාළව ගොඩාක් color palette අපිට දෙනවා. මේ color palette අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකේ නමක් තියෙනවා. මේ විදිහට විවිධ ආකාර දැන් අපි ඔය UX UI designers ඒගොල්ලෝ colors පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ඒ කියන්නේ හිතු colors දාන්නේ නැහැ. සාමාන්‍ය ඩිසයින් එකක් කරද්දී අපි color select කරලා තමයි දාන්නේ. ඒකට ඒ select කරන tool එකක් තමයි මෙන්න මේ color space කියන්නේ. හරි. මං හිතනවා ඔයාට idea එකක් එන්නේ නැති කියලා images කොහොමද download කරගන්නේ ඊට පස්සේ font එකක් කොහොමද download කරගන්නේ සහ colors කොහොමද select කරගන්නේ කියලා. හරි. session එකේ අන්තිම part එක Q&A part එකට කලින් මම මේ දැන් sample design එකක් create කරගන්නම්. අපි බලමු කොහොමද මේ real world project එකක් අපි කොහොමද මේවා පාවිච්චි කරලා ඇත්තටම අපි design එකක් කරගන්නේ කියලා. මම අලුත් project එකක් create කරගන්නවා file new වලින් file new ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ mobile web print film and video art and illustration කියලා විවිධාකාර preset එයාලා දීලා තියෙනවා. හරි. අපි දැන් මේ විදිහට recent select කරලා project එකට නමක් දෙන්න ඕන. sample project
මම මේ විදිහට සාම්පල් ප්‍රොජෙක්ට් කියලා දීලා මේ ඊට පස්සේ අපිට width එකයි height එකයි සිලෙක්ට් කරන්න තියෙනවා. මෙතන මිලිමීටර වලින් තියෙන්නේ අපිට මේක පික්සල් කරන්නත් පුළුවන්. මේ විදිහේ ඉන්චස් තියෙනවා. මම මෙතනදී පික්සල් වලින් සිලෙක්ට් කරලා පික්සල් 1000ක් විදිහට ටයිප් කරනවා. මෙත height එකත් 1000යි. හරි. ඊට පස්සේ ඇඩ්වාන්ස් ඔප්ෂන් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා කලර් මොඩ් එක. කලර් මොඩ් එක CMYK නැතුව මම RGB කලර් මොඩ් එක දානවා. ඊළඟට PPI 300ක් නැතුව ස්ක්‍රීන් සයිස් එක 72ක් විදිහට සිලෙක්ට් කරලා ක්‍රියේට් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ සුදු පාට ඒරියා එකක්. මේක තමයි අපේ ආර්ට් බෝඩ් එක කියන්නේ. ආර්ට් බෝඩ් එක. අනිත් මේ ඒරියාස් නම් අපිට දැන් ෆැමිලිය ඊළඟට දැන් ප්‍රොපර්ටිස් පැනල් එක තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා ලේයර් පැනල් එක. ලේයර් කියන්නේ අපි මේ ඩිසයින් එකක් කරද්දී ලේයර්ස් විදිහට තමයි ඩිසයින් එක කරන්නේ. ලේයර්ස් මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද අපි මේක කරන්න කියලා. මුලින්ම මම මේ දැන් මම කරන්න හදන ඩිසයින් එකේ රෙෆරන්ස් ඉමේජ් එකක් මට අවශ්‍ය වෙනවා. මම දැන් හදන්නේ අන්න ඒක මගේ ආර්ට් බෝඩ් එකට ගන්න. මුලින්ම මම කරන්නේ ෆයිල් ප්ලේස් මෙහෙම ප්ලේස් වලට ගිහිල්ලා දැන් මම මගේ ෆෝල්ඩර් එක මේක සෙෂන් එකේ රෙෆරන්ස් ඉමේජ් අපි මෙන්න මේ ආර්ට්වර්ක් එක කරගමු. ෆයිල් ප්ලේස් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි ප්‍රිවිව් එකක් මෙතනින් පෙන්නනවා අපි මොකද්ද මේක කරන්න කියලා. දැන් ඇත්තට මේ ප්‍රිවිව් එක පෙන්නනවා කියන අපිට එක ඉමේජ් එකකට වඩා මෙතන ප්ලේස් කරන්නත් පුළුවන්. ඒක තමයි මෙතන එක ඇලයිරක් එක තියෙන්නේ. දැන් මෙතන පහක් වගේ තියෙනවනම් එක ඇලයිරක් පහ විදිහට තමයි තියෙන්නේ. මම මේ විදිහට මෙතනට මවුස් පොයින්ටර් එක අරන් ගිහිල්ලා මේ විදිහට ඇදගෙන එනවා. මෙන්න මේ විදිහට. හරි. එතකොට අපිට බලා ගන්න පුළුවන් දැන් මේක JPG image එකක්. අපි zoom කරලා බලමු මේක පික්සල් පේනවද කියලා. ඔව් පික්සල් පේනවා මේ තියෙන පික්සල්. හරි. දැන් මේක තමයි අපේ reference image එක. මම මේක reference image එක විදිහට rename කරනවා double click කරලා image. හරි. ඊළඟට මම කරන්නේ මේ ඉමේජ් එක දැන් අපි මේක උඩින් මේක ඩිසයින් කරනවා නම් අපිට ඇත්තරම මේක මේ කරදරයි මේක අපිට ඇක්සස් වෙනවා. ඒ කියන්නේ අපිට දැන් මොනවා හරි ෂේප් එකක් අඳින්න ගියොත් එහෙම මේක අපිට ක්ලික් වෙනවා. ඒක නිසා අපිට ඩිසයින් එක කරගෙන යන්න හරි අපහසුයි. ඒක නිසා අපි කරන්නේ ඒකට ඔප්ෂන් එකක් තියෙනවා ඉලස්ට්‍රේටර් වල මේ ඉමේජ් එක එහෙම නැත්නම් ලේයර් එක සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙනවා ටොගල් ලොක් අයිකන් එක. මේ ලොක් අයිකන් එක මෙතන ලොක් එක දැම්මට පස්සේ මේ ලේයර් එක අපිට ඇක්සස් කරන්න බෑ. මේ පැන්සලක් තියෙන එක ඒ විදිහට තියෙන පාවිච්චි කරන්න බෑ කියලා ඒක නෝට් කරන්න. ඊළඟට මම අලුත් ලේයර් එකක් අරගෙන ඒ ලේයර් එකේ තමයි මගේ මේ ඩිසයින් එක කරන්නේ. මෙතන තියෙනවා create new layer කියලා. මේ මවුස් පොයින්ටර් එක මම අරන් යන විදිහ බලා ගන්න මේ දකුණු පැත්තේ පහළම තියෙන්නේ create new layer. එතකොට මෙන්න මේ layer එකේ තමයි මම දැන් මගේ ඩිසයින් එක කරන්නේ. my design. හරි. හරි. හරි my design මේ layer එක තමයි අපි දැන් ඩිසයින් එක කරන layer එක. ඊළඟට මම කරන්නේ අපි දැන් අපිට ෆැමිලිය වෙලා තියෙනවා මේ කොහොමද මේක රෆ් අයිඩියා එකක් තියෙනවා කොහොමද මේ ඩිසයින් එක කරන්නේ කියලා. මම මුලින්ම ගන්නේ rectangular tool එක.
රෙක්ටැන්ගියුලර් ටූල් එක අරගෙන මෙන්න මේ විදිහට සාමාන්‍ය විදිහට අපි ෂේප් එකක් ඇඳගමු. ඊළඟට මම මේක ෆිල් එක අයින් කරලා ස්ට්‍රෝක් එක එකක් විදිහට තියාගන්නවා. මොකද අපිට පේන්න එපා අපේ ඔබ්ජෙක්ට් එක අපිට පේන්න ඕන නිසා. ඊළඟට වාට පේනවා දැන් මේක ටිකක් ඇල වෙලා වගේ තියෙන්නේ. කියන්නේ මේ අපි මේක මෙහෙම ඇඳට නමුත් අපිට පේනවා මේක මේ විදිහට මේක කරන්න බෑ. මේක රොටේට් කරගත්තා නම් හරි කියලා. දැන් මම කරන්නේ මේක රොටේට් කරගන්න එක. මේක රොටේට් කරගන්න අපිට මෙන්න මෙතන ඔප්ෂන් එක තියෙනවා අංශක 30 60 90 මේ විදිහට. දැන් අපි 60ක් වුණොත් මෙහෙම 90ක් වුණොත් මේ විදිහට. එතකොට අපිට මට හිතෙනවා සාමාන්‍ය අංශක 45ක් වගේ මේකට හරියයි කියලා අපි බලමු. ඔව් අංශක 45ක් අපි මේක මේ විදිහටම අපිට ගන්න පුළුවන්. මේ විදිහට අපිට මේකේ වෙනස් කරන්න පුළුවන් අපේ රෙක්ටැන්ගියුලර් එකේ සයිස් එක. හරි. දැන් අපේ පළවෙනි අදියර ඉවරයි. පළවෙනි කොටස හරි. දැන් අපි මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි මේකෙදි ඩිසයින් කරන්න ඕනේ. දැන් අපි කොහොමද ඒක කරන්නේ? දැන් අපි ආපහු රෙක්ටැන්ගියුලර් ටූල් එක අරගෙන ඒක රොටේට් කර කර ඉන්නේ නැහැ. මෙන්න මෙතනින් අපි ඇඳපු ඔබ්ජෙක්ට් එක අරගෙන edit copy edit paste මෙන්න මේ විදිහට අලුතින් මේ විදිහට අරගෙන හරියටම මේ විදිහට තියාගන්නවා අපේ ඩිසයින් එක පර්ෆෙක්ට් වෙන විදිහට. හරි. මම තව ටිකක් zoom කරගන්නම්. හරි. ඊළඟට දැන් මෙන්න මේ කොටසත් එහෙමයි. මම ආපහු edit copy edit paste මේ විදිහට මේක මෙහෙම අරගෙන අපිට පුළුවන් මේක අවශ්‍ය විදිහට වෙනස් කරගන්න. හිතන්න අපි logo design එකක් වගේ කරනවා කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ වගේ දේවල් තමයි අපි කරන්නේ. හරි. හරි. දැන් අපේ වැඩ ගොඩක්ම ඉවරයි අවසන්. ඊළඟට තියෙන මෙන්න මේ කොටස ඩිසයින් කරන්න. මම ඒකට කරන්නේ මෙන්න මේ අපි අලුතෙන් ඇඳගත්ත ඔබ්ජෙක්ට් එක edit copy edit paste මෙහෙම කරලා ඒක මෙන්න මෙහෙම අරගෙන ගිහිල්ලා මෙන්න මෙතනින් තියන්න. හරි. දැන් අපිට අවශ්‍යයි අපේ shape builder tool එක මෙන්න මේ කොටස අයින් කරන්න. ඒක මම කරන්නේ කොහොමද කියලා බලා ගන්න. මෙන්න මෙතන rectangular tool එක තියෙනවා. මෙන්න මේ විදිහට අලුතින් අපිට fill එක මේ තියන්නත් පුළුවන්. මම fill එක දාන්නම් නැත්නම් ඔයාට පහසුවෙන් ඒක බලා ගන්න බැරි වෙන නිසා මේ විදිහට මම පාට දෙකක් දාන්නම්කෝ. මේ විදිහට select කරලා shape builder tool එක අරගෙන දැන් අපි තනි ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි අපි මේක අයින් කරන්න ඕනේ. ඒක නිසා අපි alt key එක press කරගෙන මෙන්න මේ විදිහට මේක අයින් කරලා දානවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපි බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ට් එක අපිට හම්බ වුණා. දැන් අපි කහ පාට මෙතනින් අයින් කරලා දාමු. හරි. දැන් අපි අපේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේකේ colors fill කරන්න. color fill කරන්න අපි පාවිච්චි කරනවා eyedropper tool එක කියලා tool එකක්. ඒක පාවිච්චි කරන්න කොහොමද කියලා මම කියලා දෙන්නම්. මෙතන මෙහෙම අපි object එක select කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා eyedropper tool එක. select කරලා මෙන්න මේ area එකේ ඕන තැනක එකපාරක් click කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ object එක color එකකින් fill වුණා. මේ බලන්න. color එකකින් fill වුණා. අපි ඇත්තටම මේවා අඳිද්දි color එකක් තිබ්බේ නැහැනේ. stroke එකක් විතරයි තිබ්බේ. අපිට පහසුවෙන් මේවා බලා ගන්න පහසු වෙන්නේ.
දැන් මම මේකත් ඒ විදිහට eyedropper tool එකෙන් එකපාරක් අරගෙන fill කරනවා. මේකත් එහෙමයි. මේකත් එහෙමයි. හරි. අපේ වැඩේ ඉවරයි. මම මේ reference image එක visibility එක අයින් කරනවා. මෙන්න මෙතන ඇහි මාක් එකෙන් අපිට ඒක අයින් කරන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ අපි ඇඳගත්ත ආර්ට්වර්ක් එක වාට බලා ගන්න පුළුවන්. මේකේ පික්සල් මොකුත් නැහැ. ඒ කියන්නේ වෙක්ටර් ෆෝමැට් එකේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි shape builder tool එක rectangular tool එක පාවිච්චි කරලා ඩිසයින් එකක් කරගන්නේ. මම මේ විදිහට ඔක්කොම සිලෙක්ට් කරලා ගෲප් කරගන්නම්. එතකොට අපිට තනි ඔබ්ජෙක්ට් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට අපි අපේ වැඩේ අවසන්. ඊළඟට අපි කරන්නේ මේ ඉමේජ් එක අපි එක්ස්පෝර්ට් කරනවා. එක්ස්පෝර්ට් කරන්නේ ෆයිල් export as මේ විදිහට අපි ආවට පස්සේ අපිට ෆයිල් නේම් එකක් සිලෙක්ට් කරන්න කියනවා. මම ඒකේ my design කියලා ටයිප් කරන්නම්කෝ. ඊට පස්සේ save as type එකත් මෙතනින් අපිට සිලෙක්ට් කරන්න පුළුවන් jpg විදිහට. jpg. ඊළඟට අපිට පුළුවන් මේක ආර්ට්බෝඩ් එකත් එක්කම එක්ස්පෝර්ට් කරනවද එහෙම නැත්නම් අපේ ඔබ්ජෙක්ට් එක විතරක් එක්ස්පෝර්ට් කරනවද කියලා. මම ඒක මේ ආයි පාරක් ඇවිල්ලා ආර්ට්බෝඩ් එක නැතුව එක්ස්පෝර්ට් කරලා පෙන්නන්නම්. පැහැදිලිව ඒක අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන දෙයක් නිසා මුලින්ම මම use artboard select කරලා export කරන්නම්. ඊට පස්සේ මේ option ටිකත් මොකුත් වෙනසක් නැහැ. අපි කලින් අර project file එක හදද්දී අහපු ප්‍රශ්න ටිකම තමයි අහන්නේ. project එක ඉවර වෙලා කාට හරි දැන් මේකේ screen size එක 72 නැතුව අපි 300ක් වගේ දාන්න ඕන නම් අපිට මෙතනදී අන්තිම අවස්ථාව තියෙනවා select කරලා resolution එක වෙනස් කරගන්න. ඒ වගේ changes ටිකක් තමයි තියෙන්නේ. මම මෙතන okay කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ reference image එකට සමාන my design එක තමයි මේ තියෙන්නේ. අපි කරගත්ත ඩිසයින් එක. හරි. දැන් මම මේ ටග් ගාලා කියන්න මම මේක කියන්න නම් අදහසක් තිබ්බේ නැහැ. නමුත් ඒක හරි වැදගත්. export as ගිහිල්ලා ආර්ට්බෝඩ් එක නැතුව my design without artboard. හරි. ආර්ට්බෝඩ් එක නැතුව මම export කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද? අපේ ආර්ට්බෝඩ් එකේ මාජින් එක නෙමෙයි. එතකොට තියෙන්නේ අපේ ඔබ්ජෙක්ට් එකේ මාජින් එක විතරයි මෙතන තියෙන්නේ. ඔන්න ඕක තමයි ආර්ට්බෝඩ් එක ඇතුව සහ නැතුව එක්ස්පෝර්ට් කරන එකේ වෙනස. හරි. මම හිතනවා හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා ඉලස්ට්‍රේටර් ගැන. දැන් අපි ඉලස්ට්‍රේටර් වල ගොඩක් දේවල් කතා කරලා ඉවරයි. අපි ටූල්ස් ගැන කතා කරා, අපි ඉලස්ට්‍රේටර් වල හිස්ටරි එක ගැන කතා කරා, ඊට පස්සේ රිසෝසස් කොහොමද හොයාගන්නේ කියලා කතා කරා, සහ අන්තිමට සාම්පල් ප්‍රොජෙක්ට් එකක් කරලා කියලා දුන්නා මම කොහොමද ඔයගොල්ලන්ට ඉලස්ට්‍රේටර් වලින් වැඩක් කරලා ඒ ඉමේජ් එක එක්ස්පෝර්ට් කරගන්න තැන දක්වා. අපි Q&A සෙෂන් එක පටන් ගමු. දැන් 9:05යි. ඔයාලට මොනවා හරි මේ සම්බන්ධව හරි software එක ගැන හරි මේ සම්බන්ධ වෙනතු වෙන මොනවා හරි design related මොනවා හරි සම්බන්ධව මොනවා හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් දැන් මට එක්ක chat එකේ type කරන්න, එහෙම නැත්නම් mic එක on කරලා කියන්න. එතකොට මට පුළුවන් උත්තර දෙන්න.
මං කියලා දීපු දේවල් තේරුණාද කියලාවත් අඩුම තරමේ chat එකේ message එකක් දාන්නකෝ. Sir, how to download the software? Software එක download කරන්න අපිට මේ ඇත්තරම Adobe Creative Cloud එක අපිට Adobe Creative Cloud එක සල්ලි දීලා ඒ කියන්නේ අපිට සල්ලි දීලා payment එකක් කරලා තමයි Creative Cloud එක ගන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක තියෙනවා ඔයාට පුළුවන් file cr මෙන්න මේ වෙබ්සයිට් එක. මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ඔයාට පුළුවන් sorry ඔයාට පුළුවන් මේ Illustrator software එක download කරගෙන crack version එකක්. crack version එකක්. මම මේ ඔයාලට software එක මේ ලැබෙන සලස්සන්නම් ඔයගලගේ group එකක් හරි මොකක් හරි තියෙනවා නම් මම software එක දෙන්නම් ඔයගලන්ට. එතනින් download කරගෙන install කරන්න මම පොඩි guide එකක් මගේ ළඟ තියෙනවා වීඩියෝ එකක් කොහොමද install කරගන්නේ කියලා. මම ඒක මේ ඔයගලන්ට ලැබෙන සලස්සන්නම්. සහ මගේ ළඟ තියෙන font pack එකක් ඒක මේ සිංහල සහ ඉංග්‍රීසි font pack එකක් සාමාන්‍යයෙන් font 1000ක් විතර තියෙනවා. ඒකේ අපි regular use කරන font. ඒකේ link එකත් මම ඔයගලන්ට ලැබෙන සලස්සන්නම්. good. හරි ප්‍රශ්න තව තියෙනවද? chat එකත් බලමු අපි. Can we use this software in tablet? A very good question. මේ අපිට ඇත්තටම මේවා tablet වල පාවිච්චි කරන්න බෑ. මොකද මේක මේ software එක PC version වලට එහෙම නැත්නම් අපි mobile version වලට tablet වලට support නැහැ. ඒ උනාට Apple වල තියෙන සමහර ඉතාමත් ඒ කියන්නේ ගොඩක් මිල අධික tablet වලට මේ software එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඇරුණාම අපි ළඟ සාමාන්‍ය තියෙන tablet වලට හෝ mobile phone වලට මේ software එක support නැහැ. ගොඩක්ම ඔය illustration වගේ දේවල් ටැබ් එක through තමයි කරන්නේ. එතකොට මොකද අපිට අපි අතින් එතකොට අඳින්නේ. එතකොට ඒවා ගොඩක්ම pen tool එක දැන් professional graphic designers ලා illustration කරද්දී pen tool එක අපි අතින් එහෙම අඳින්නේ නැහැ. දැන් අපි එහෙම අඳින්න ගියොත් අපිට ලොකු time එකක් යනවනේ. ඒක නිසා එයාලා මේ ටැබ් තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ඒ ටැබ් පාවිච්චි කළා ඒගොල්ලෝ අඳිනවා. ඒක තමයි වෙක්ටර් ෆෝමැට් එකක් විදිහට කරන්නේ. සාමාන්‍යයෙන් අපිට බෑ. අපිට එෆෝර්ඩ් කරන්න පුළුවන් විදිහට ටැබ්ලට් එකක් නම් ගන්න අපහසුයි. PC එකක් තමයි PC එකක් හරි ලැප්ටොප් එකක් හරි තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. තව මොන හරි ප්‍රශ්න තියෙනවද මේ සම්බන්ධයෙන්? මටත් පෞද්ගලිකව ගොඩක් සතුටුයි මේ ඔයගොල්ලෝ
පාටිසිපන්ලා 48ක් ඉන්නවා. මම මේ දැන් චුට්ට වෙලාවට කලින් තමයි ඇත්තටම කීප දෙනෙක් අයින් වුණේ. ඒ කියන්නේ අන්තිම වෙලාව වෙනකම්ම ගොඩක් කට්ටිය සෙෂන් එකේ හිටියා. Can we edit illustrations through Photoshop? Like change colors? Yes. පුළුවන්. මේ එහෙම කරන්න පුළුවන්. ඉලස්ට්‍රේටර් වල තියෙන මොකද අපි ලේයර්ස් නේ පාවිච්චි කරන්නේ. ඉලස්ට්‍රේටර් වලත් ලේයර්ස් පාවිච්චි කරන්නේ. Photoshop වලත් ලේයර්ස් පාවිච්චි කරන්නේ. එතකොට අපිට ඉලස්ට්‍රේටර් වල තියෙන ලේයර්ස් පොඩි මැසේජ් එකක් එනවා. මොකද මේ softwares දෙක වෙනස්නේ. ඉලස්ට්‍රේටර් වල .ai ෆයිල් ෆෝමැට් එක තියෙන්නේ. Photoshop වල තියෙන .psd ෆෝමැට් එක. එතකොට ඒක නිසා මෙන්න මේ විදිහට ලේයර්ස් ටික චුට්ටක් වෙනස් වෙනවා කියලා මැසේජ් එකක් එනවා. නොටිෆිකේෂන් එකක් ඒ ඇරුණට පස්සේ වෙනස් කරන්න පුළුවන්. කලර්ස් වෙනස් කරන්න පුළුවන්. හොඳ ප්‍රශ්නයක් ඒක. හරි නේද? අපි එහෙම වුණොත් සෙෂන් එක එන්ඩ් කරමු. මං හිතනවා ඔයාලා හොඳ අවබෝධයක් ගන්න ඇති කියලා. ඇත්තටම මම ස්ට්‍රගල් කරේ මේ software එක පැය එකමාරකින් වගේ කියලා දෙන්න ඊටාම අපහසුයි. මොකද එක දෙයකට ස්ටික් වුණොත් එහෙම අනිත් දේවල් කියලා දෙන්න අපහසු වෙනවා. ඒක නිසා මම තීරණය කරා මේ විදිහට මේ arrangement එක හදලා පහසුවෙන් ඕගොල්ලන්ට තේරෙන විදිහට මේක කියලා දෙන්න. මං හිතනවා මම සාර්ථක ඇති කියලා. අපි එහෙම වුණොත් සෙෂන් එක එන්ඩ් කරමු. මම මගේ ෆෝන් නම්බර් එක මම මේ ඔයාලට දෙන්නම්. මොනවා හරි මේ සම්බන්ධයෙන් ඉලස්ට්‍රේටර් හරි Photoshop හරි ඔයාලා වෙබ් ඩිසයිනින් උනත් තව දෙයක් කියන්න තියෙනවා. මේ දැන් අපි ඩිසයින් එකක් මේ software එක අපි ඉගෙන ගත්තා කියන්නේ අපිට නිකම්ම Photoshop සහ ඒ ආශ්‍රිත මේ හිතන්න අපි වෙබ් ඩිසයිනින් කියලා. ඒතර වෙබ් ඩිසයිනින් දැනුමත් අපිට ඉලස්ට්‍රේටර් ඉගෙන ගත්තාම එනවා. මොකද අපි එතනත් කරන්නේ ඩිසයින් කරන එක, මෙතනත් කරන්නේ ඩිසයින්. අපිට මේ දෙයට අපිට හුරු වුණාට පස්සේ free of charge අපිට Photoshop දැනුම සහ වෙබ් ඩිසයිනින් දැනුම, UI UX දැනුම ඒව කරද්දිත් අපිට මේ experiences පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඇත්තටම. හරි එහෙම වුණොත් අපි සෙෂන් එක එන්ඩ් කරමු. හරි මම මේ සෙෂන් එක එන්ඩ් කරන්නද නැත්නම් අශිනි? I would like to mention for you all again to fill out the Google form to grab your e-certificate. Then thank you Mr. Dinusha for joining us and share your valuable knowledge with others, and thank you for others participants joining this session, and good night you all. Okay, good night.